ආයුබෝවන් ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන කියලා ඔයාලා හැමෝටම අදත් සුපුරුදු පරිදි ඔයාලට ගෙනාවේ රසම රස සමෝසා එකක් හදන හැටි තමයි. මේක ඉතින් මස් දාලා තමයි හදන්නේ. මේ වගේ උපකරණකින් තමයි හදන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ මොනවද ඕන වෙන්නේ කියලා එකතු වෙන වීඩියෝ එකත් එක්කලා. මේ සඳහා අඹරපු බීෆ් මස් එක තමයි මම අරගත්තේ හරක් මස් එක. ඉතින් ඔයාලට කැමති දෙයක් මේකට එකතු කරන්න පුළුවන් එළවලු වර්ග, චීස් වර්ග. ඔයාලා කැමති දෙයක් මම මේ මස් හදන විදිය තමයි තෙල් ටිකක් එකතු කරලා මේකට ලුණු ගෙඩියක් හීනි වෙන්න හොඳට කපා ගන්න ඕනේ. ගාලා අරගත්තත් කමක් නැහැ. ලොකු ලුණු ගෙඩියක් මේ විදියට තෙල් චුට්ටකින් බැද ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ මේ තියෙන්නේ අදි සීතකරණේ තිබිච්ච මස් ටික දැන් අයිස් ගිහිල්ලා ඒක ඊට පස්සේ අපි මේ වගේ එකතු කරගන්නවා ලුණු වලට. ඉතින් ඔයාලට චිකන් එළවලු වර්ග ඕන දෙයක් මේ විදියට හදා ගන්න පුළුවන්. දැන් අපි මේකට මස් ටික එකතු කරලා ඊට පස්සේ ලුණු ගම්මිරිස් සහ ඔක්කොම මික්ස් කරපු 3-5 කුඩු වලින් තේ හැඳි භාගයක් විතරත් එකතු කරලා මේක විනාඩි 4ක් විතර කුක් කරගන්න ඕනේ. ඉතින් ගොඩාක්ම කර වෙන්නම උයා ගන්න ඕනක් නැහැ. මේක හොඳින් උයාගෙන ඊට පස්සේ පැත්තකින් තියාගෙන අපිට ඩෝ එක හදා ගන්න අවශ්‍ය වෙනවා. ගොඩාක් වතුර ගතියටත් නැතුව ගොඩාක් කර වෙන්නත් නැතුව මේ මිශ්‍රණය හදා ගන්න මෙන්න මේ විදිහට. දැන් මේක කුක් වෙලා තියෙන්නේ. මොකද අඹරපු මස් නිසා ඉක්මනින් කුක් වුණා. ඊට පස්සේ මේ විදිහට පාන් පිටි එකතු කරලා ඒකට ලුණු සහ ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කර ගන්නවා. පාන් පිටි කෝප් එකමාරකට විතර. ඊට පස්සේ බටර් මේකට මේස හැන්දක් විතර තව එකතු කර ගන්නවා. ඊට පස්සේ ඇල් වතුරෙන් මේක ඩෝ එක හදා ගන්න ඕනේ. ඉතින් මේක හොඳින් ඉස්සෙල්ලාම මේ වගේ ලුණු කලවම් කරලා ඊට පස්සේ ඩෝ එක හදා ගන්න. මොකද මේක මේ පාන් පිටි මම අරන් තියන්නේ ග්ලුටන් ෆ්‍රී වලට ගන්න පාන් පිටි. ඔයාලට සාමාන්‍ය පාන් පිටි එකතු කරගන්න පුළුවන්. එතන ගොඩක් සොෆ්ට් එකට හදාගන්න පුළුවන් මේ හදන ඩෝ එක. ඉතින් මේක හදාගෙන විනාඩි 15ක් 20ක් විතර සයිඩ් එකෙන් තියාගන්න. එතකොට පොඩ්ඩක් මේක මෙලෙක් ගතියට එනවා. අපිට අවශ්‍ය විදිහට ඩෝ එක සැකසෙනවා. මම එකතු කරන්නේ ඇල් වතුර, ඒ වගේම ලුණු, බටර් මේස හැන්දක් විතර තමයි. දැන් මේ විදිහට ගුලි කරගෙන අපි පැත්තකින් තියාගන්නවා. තියෙන වෙලාවට ඔයාලට පුළුවන් තෙල් චුට්ටක් කාලේප කරලා වහලා තියන්න. මේ තියෙන්නේ ලෑල්ලක් මත තුනී කරලා රවුම් කපාගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ උපකරණය ඒකේ යටින් තියෙනවා ලොක් එක ඉවත් කරලා ලොක් එක ඇරලා ඊට පස්සේ මෙන්න මේ වගේ ටච් කරන්න පුළුවන් විදිහට මේසෙ උඩින් තියාගෙන අපි හදාගත්තු රවුම් මේකින් තියලා ඊට පස්සේ මස් මිශ්‍රණය තියලා ටච් කරන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ උපකරණයකින් ඉක්මනින්ම එකම ගානට ලස්සනට මස් වලින් ඒ වගේම චිකන් වලින් එළවලු වලින් චීස් වලින් ඕනම දෙයකින් සමෝසා හදාගන්න. ඉතින් මම නිකන් සාමාන්‍ය විදියට හදන අර පොඩි අච්චුවකින් හදන වීඩියෝස් දාලා තියෙනවා. ඔයාලට ඒකේ ලින්ක් එකක් මම එකතු කරලා තියන්නම් වීඩියෝ එකට යටින්. මෙන්න මේ වගේ තමයි අවසානයේ හදාගත්තේ. හරිම ලේසියෙන් එකම විදියට හදාගන්න පුළුවන් මේ වගේ අච්චුවකින්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඩීප් ෆ්‍රීසර් එකේ එහෙම නැතිනම් අදි සීතකරණේ තියලා ඊට පස්සේ අපිට මේක අවශ්‍ය වෙලාවට ගැඹුරු තෙලේ බැදලා රන්වන් පාට වෙන්න ගැඹුරු තෙලේ බැදලා අරගන්න පුළුවන්. මේකට අරාබියෙන් කියන්නේ ලැහැම් සම්බූසා කියලා තමයි අරාබියෙන් කියන්නේ. ලැහැම් කියන්නේ මස් එකට. ඉතින් ඕනම දෙයක් එකතු කරලා ඔයාලත් හදලා රස බලන්න. ඔන්න ඔය විදිහට තමයි අවසන් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය වලට ගොඩක්ම ස්තුතියි. Don't forget subscribe and like share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.